එතකොට ෆ්‍රී ඔබතුමා රෙකමෙන්ඩ් කරන AI platforms ටික මොකද්ද ඕනම පුද්ගලයාට? ChatGPT න හුඟක් අය දන්නේ. ඒක general purpose AI එකක් වශයෙන් හොඳයි. තව එකක් තමයි ChatGPT වැදගත්කම තියෙන voice එකෙන්. අපිට මෙහෙම අහලා voice එකෙන් උත්තරයක් ගන්න පුළුවන්. හැබැයි ඔබ writing එහෙම කරනවා නම් ඒ කියන්නේ ලස්සනට ලියනවා නම් Claude AI. Claude AI හුඟක් හොඳයි ඒ writing වලට. දැනට තියෙන මම දන්න පරිදි හොඳම AI එක දැන් ළඟදී ආවා deep search කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර PhD level එකට search කරනවා. ඒක ගියාම තේරෙනවා මේම customer is asking කියලා. එම් කියලා විනාඩි කිහිපයක් දෙන උත්තරේ දෙන්න. Grok 3 කියන්නේ GROK 3 කියන්නේ මේ Elon Musk තිබිච්ච මේක. ඊට අමතරව ඔබ images එහෙම අඳිනවා නම් ideogram මේක හුඟක් tools තියෙනවා Leonardo AI. ඒ ලංකාවේ තරුණයෙක් හැදුවා Absol X කියලා. Absol X කියලා Dr. සුබසිංහගත් එක්ක ඉන්න කෙනෙක්. පටන් ගන්න ChatGPT එකෙන් Claude එකෙන් ඒ වගේම දැන් අලුතෙන් DeepSeek ඇවිල්ලා තියෙනවා. දැන් මම නම් Claude එකේ Pro version එක අරන් තියෙනවා. සහ ඔය චුට්ටක් දුර ගියාම ඉර වෙනවා. අනික අතට මතක තියාගන්න මේ free version එකක් ගත්තොත් තමන්ගේ data හෙට යනවා. Suno AI කියලා තියෙනවා music creation වලට. Suno උනත් දැන් ඔයාට මේ වගේ වීඩියෝ වලටත් music දාන්න Suno එකෙන් create කරන්න පුළුවන්. නමුත් වාගාව ලයිසන් එක තියෙනවා නම් ඒ copyright එක තමන්ට. මේ Napkin AI කියලා. Napkin AI කියන්නේ උගාක් හොඳයි presentation වලට හදන්න.